ඔන්න ඉතින් හුඟ කාලෙකට පස්සේ මං ආවේ ඔයාලව බලන්න වීඩියෝ එකකුත් අරගෙන. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මං අද ඔයාලත් එක්ක මුංගුලි හදන්න යන්නේ. ඉතින් බලමු මං මුංගුලි හැදුවේ කොහොමද කියලා. ගොඩක් අය නාරං කැවුම් මුංගුලි මේ දෙක පටල ගන්නවා. මුංගුලි හදන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. මුංගුලි ටික හදන්න අපිට මොනවද ඕනේ වෙන්නේ කියලා බලමු. මෙතන මම අරගෙන තියෙනවා ගාගත්ත පොල් ගෙඩි 3ක පොල්. මෙන්න මේ ප්‍රමාණය පොල් ගෙඩි 3ක පොල් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මේවා ග්‍රෑම් වලින් කිරලා මැනලා නෙමෙයි මම අරගෙන තියෙන්නේ. පොල් වතුර ටිකත් ඔයාලා තියාගන්න පොල් ගෙඩිය බින්දාම. ඊට පස්සේ මෙතන මම අරගෙන තියෙනවා මුං ඇට. මුං ඇට ටික බෙදලා තමයි අරගෙන අවිලා තියෙන්නේ. හොඳට රන්වන් පාට වෙනකල් කබලේ බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තෙත හාල් පිටි ටිකක් අරගෙන තියෙනවා. ඒවත් ග්‍රෑම් 300ක් විතර වගේ ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. ඊළඟට දුඹුරු සීනි අරගෙන තියෙනවා ග්‍රෑම් 400ක් විතර. ඊට පස්සේ හකුරු ග්‍රෑම් 500ක් මම මෙතන අරගෙන තියෙනවා. ඊළඟට කැමති නම් ඔයාලට වැනිලා චුට්ටකුත් එකතු කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ මුංගුලි ටික හදන්න. ඉතින් මම දැන් හාල් පිටි ටික බෙද ගන්න හදන්නේ. තෙත හාල් පිටිනේ අපි ගත්තේ. ඉතින් හාල් පිටි ටික බදිනකොට ගොඩාක් හාල් පිටි වල පාට වෙනස් වෙනකල් බදින්නේ නැහැ. යන්තම් තමයි බෙද ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ වගේ ටිකක් වෙලා බදිනකොට හැන්දට සැහැල්ලුවක් දැනෙනවා. පිටිවල තෙත ගතිය ගිහිල්ලා ඒ වගේම මෙන්න මේ වගේ තාච්චියෙන් දුම් දාන වෙලාව වෙනකල් බැද්දම හොඳටම ඇති. ඉතින් දැන් මම හාල් පිටි ටික බෙදගෙන ඉවරයි. මේක දැන් මම ලිපෙන් අයින් කර ගන්නවා. දැන් ඔයාලට මම මේ පෙන්නන්නේ කලින් අර බෙදලා තියාගත්ත මුං ඇට ටික මම කුඩු කරලා අරගෙන ආවා. ඉතින් කුඩු කරනකොට ගොඩාක් පිටි වෙන්න කුඩු කරන්න එපා. මේ වගේ ටිකක් ලොකු කෑලි හිටින්න තමයි කුඩු කරගන්න ඕනේ. ගොඩාක් පිටි වෙන්න කුඩු කරලා දැම්මම මේක රසින් අඩුයි. කෑලි හැපෙනකොට තමයි මේ මුංගුලි ගොඩක් රස. ඔන්න ඊළඟට මම හකුරු ටිකයි සීනි ටිකයි දිය කරලා පැණි එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ පොල් වතුර ටික විසි කරන්න එපා කියලා. ඉතින් මම පොල් වතුර ටිකත් මේ විදියට හකුරු එකට එකතු කරනවා. පොල් ගෙඩි 3ෙම පොල් වතුර එකතු කරන්න ඕනේ වෙන්නේ නැහැ. පොල් ගෙඩි එක එහෙමත් නැතිනම් පොල් ගෙඩි 2ක විතර පොල් වතුර එකතු කරපුවාම ඇති. ඊට පස්සේ දැන් හකුරු ටික හොඳට මම දිය කරගන්නවා. හකුරු ටික ටිකක් දිය වුණාට පස්සේ තමයි මම ඒකට සීනි එකතු කරන්නේ. දුඹුරු සීනි තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට සුදු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්නම්. අපි දැන් මේ මුංගුලි වගේ කෑම හදනකොට හරියටම දේවල් කිරලා මැනලා ගන්න ඕනේ නෑ. මේකේ පදම අපිට ගුලි කරන්න පුළුවන් පදම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කට්ලට් හදනකොට මිශ්‍රණය ටිකක් තදට තියෙන්න ඕනේනේ. ඒ වගේ තද මිශ්‍රණයක් තමයි හදා ගන්න ඕනේ මුංගුලි ටික ගුලි කරන්න ලේසි වෙන්න. ඒ නිසා මේකට කිරලා මැනලා හරියටම පදමට බඩු ගන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කෑම හදන්න හරිම ලේසි. ඉතින් මම ගත්ත සීනි ඔක්කොම මේකට එකතු කරේ නැහැ. සීනි ටිකක් ඉතුරු කරලා තමයි එකතු කරේ. මදි නම් පස්සේ සීනි මට එකතු කරගන්න පුළුවන් රස බලලා. දැන් රස අනුව මම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට හොඳට මේක හැඳි ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පැණියකින් පෙන දාගෙන එනකොට අපිට පොල් ටික එකතු කරන්න පුළුවන්. ඉතින් මේ පැණි එක හදනකොටත් අපිට નિયમિત පදමක් ඕනේ වෙන්නේ නැහැ. හකුරු ටිකයි සීනි ටිකයි හොඳට දිය වෙලා පෙන දාගෙන එනකොට මේ පොල් ටික එකතු කරලා හැඳි ගන්න තමයි තියෙන්නේ. ඒකයි මම මුලින් කිව්වේ මේ කැවිලි වර්ගය හදන්න ගොඩක් ලේසියි කියලා. ඕනම කෙනෙකුට මේක හදාගන්න පුළුවන්. දැන් පොල් ටික දාලා මම හොඳට මේක කලවම් කරනවා. ඉතින් පොල් ටික එකතු කරලා විනාඩි කිහිපයක් හොඳට හැඳි ගාගත්තට පස්සේ ඊළඟට මම මේකට බෙදලා කුඩු කරගත්ත මුං ඇට ටික එකතු කරනවා. මුං ඇට ටිකත් එකතු කරලා විනාඩි කිහිපයක් හොඳට හැඳි ගා ගන්නවා. කුඩු කරගත්ත මුං ඇට ටික එකතු කරලා හැඳි ගෑවට පස්සේ ඊළඟට මම මේ එකතු කරන්නේ බෙදගත්ත හාල් පිටි ටික. ඉතින් හාල් පිටි ටිකත් එකතු කරලා හොඳට හැඳි ගා ගන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. වැඩි කරගත්තොත් අඩිය අල්ලන්න පුළුවන්. ඒ වගේම ලිපේ ගින්දර අඩුවම කරන්නත් එපා. අඩු කරොත් මේ මිශ්‍රණය ඝන වෙන්න ටිකක් වෙලා යනවා. එතකොට ගොඩාක් වෙලා හැඳි ගන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය මට්ටමට ලිපේ ගින්දර තියාගන්න. ඉතින් මම වැනිලා චුට්ටකුත් මේ වෙලාවේදී එකතු කරගත්තා. ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් තව මේකට තල ටිකක් ඒ වගේම මුද්ද රස් පලං එතකොට රට ඉඳි ඔය වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. රට කජු වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. එතකොට මේක තවත් රස වෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මේ පදම ටිකක් ඝනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගුලි කරන්න පුළුවන් පදමට තමයි මේක හදාගන්න ඕනේ. තව ටිකක් ලිපේ තියලා මම මේක හැඳි ගන්නවා. ඒ වගේම
දැන් මේ වෙලාවේදී මම මේකෙන් චුට්ටක් කාලා බලලා පැණි රස මදි නිසා මම ඉතුරු සීනි ටිකත් මේකට මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඔන්න දැන් අපේ මුංගුලි පදම හරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගුලි කරන්න පුළුවන් පදමට මේක ඝන වෙලා තියෙන්නේ. මේක නිවුනහම තවත් හොඳට හයි වෙනවා. එතකොට තමයි ගුලි කරන්න ගොඩක්ම ලේසි වෙන්නේ. කොහොමත් නිවුනට පස්සේනේ අපිට ගුලි කරන්න වෙන්නේ. මේ වෙනකොට ගානට මේක ඝන වෙලා තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක ගුලි කරලා. මෙන්න මේ වගේ ප්‍රමාණයට බෝල හදාගන්න තමයි දැන් තියෙන්නේ. දැන් හදාගත්ත මුංගුලි ටික අපි බැටර් කරලා තෙලේ බදින්න ඕනේ. ඉතින් අපි බලමු ඒකට දියාරු පිටි මිශ්‍රණය හදන්නේ කොහොමද කියලා. ඒකටත් අපිට තෙත හාල් පිටි ඕනේ වෙනවා. ඉතින් මෙතන මට හරියටම නියමිත ප්‍රමාණයක් ඔයාට කියන්න අමාරුයි. ඔයා ගත්ත මුංගුලි ප්‍රමාණය බලලා මේ හාල් පිටි බැටර් එක හදාගන්න. ඊට පස්සේ මේකට මම රසායනික ලුණු ටිකක් එකතු කරනවා. ඊළඟට කහගොඩු ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මේක පොල් කිරි වලින් තමයි අපි අනන්නේ. ඒ වගේම පොල් කිරි වලින් මේක අනනකොට ගොඩාක් දියාරු මිශ්‍රණයක් හදාගන්න එපා. තරමක් ඝන බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. මොකද දියාරු පිටි මිශ්‍රණයක් වුණොත් මේක තෙලට දානකොට බැටර් කරලා තෙලට දානකොට මේකේ පොල් ටික ඉහිරිලා යන්න පුළුවන්. ඒ නිසා තරමක් ඝන බැටර් එකක් හදාගන්න. ඒ වගේම පුළුවන් තරම් මේකට ඔයා මිටි කිරි, හොඳ උකු කිරි පාවිච්චි කරන්න. එතකොට තමයි උඩ කට්ට හොඳට හයියට තියෙන්නේ. පාන් පිටි එකතු කරන්න එපා. පාන් පිටි එකතු කරොත් මේක පෙඟෙනවා. ඒ නිසා තනිකර හාල් පිටි වලින් තමයි මේ බැටර් එක අපි හදාගන්න ඕනේ. මෙන්න මේ වගේ ඝන බැටර් එකක් තමයි අපිට ඕනේ වෙන්නේ. දැන් අපිට ටිකක් වැඩිපුර තෙල් යනවා. මොකද ගැඹුරු තෙලේ මේක බෙද ගන්න ඕනේ. ඒ වගේම ටිකක් වැඩිපුර දාලා බෙද ගන්න. එතකොට ඉක්මනින් මේක බෙද ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මම දැන් තාච්චියකට මේ වගේ තෙල් ටිකක් දාලා හොඳට තෙල් ටික රත් වෙන්න අරිනවා. ඒ කියන්නේ මම දැන් හදාගත්ත පිටි මිශ්‍රණයෙන් චුට්ටක් තෙලට දාලා බලනකොට එකපාරට මිශ්‍රණය උඩට එනවනම් අපේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපිට පුළුවන් අපි හදාගත්ත බෝල ටික පිටි බැටර් එකේ තවරලා තෙලට දාලා බෙද ගන්න. ඉතින් මම මෙතන 10ක් විතර වගේ දාගත්ත එකපාර. එතකොට ලේසි. ඉතින් ටිකක් බැදෙන්න අරින්න. එකපාරට හැන්දින් කලවම් කරන්න එපා. බෝල ටික දාගත්තට පස්සේ කියන්නේ මුංගුලි ටික තෙලට දාගත්තට පස්සේ චුට්ටක් වෙලා තියන්න හයි වෙන්න. ඊට පස්සේ තමයි හැන්දින් කලවම් කරගන්න ඕනේ. ඒ වගේම ඔක්කොම එකට ඇලිලා තියෙන්නේ. ඒවා ටිකක් බැදෙන්න ඇරලා තමයි හැන්දෙන් තෙලේ තියෙද්දිම වෙන් කරගන්න ඕනේ. බැදෙන්න කලින් වෙන් කරගන්න ගියොත් පුපුරලා එළියට එන්න පුළුවන්. හැන්දෙන් ඩැමේජ් වෙලා පුපුරලා එළියට එන්න පුළුවන්. ඒ නිසා පරිස්සමට වෙන් කරගන්න තෙල් තාච්චියේ තියෙද්දිම ටිකක් බැදෙන්න ඇරලා. මෙන්න මේ වගේ පාට එනකොට අපිට මුංගුලි ටික ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන් මුංගුලි මං හදාගත්තේ අලුත් අවුරුද්දට. ඉතින් මුංගුලි කියලා කියන්නේ මුං ඇට දාලා හදන නිසා නාරං කැවුම් හදන්නේ මේ විදිහට නෙමෙයි. ඒකේ වෙනස මම ඔයාලත් එක්ක වෙන දවසක බෙදා ගන්නම්. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ආදරෙන් ඉල්ලනවා ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න කියලා. ආයෙමත් මේ වගේ රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මං ගිහින් එන්නම්.